ආයුබෝවන් සුබ දවසක් වේවා. අපි ගොඩක් වෙලාවට අපේ සමූහය තුලින් අපි සර්කන් එහෙම නැත්නම් ජාගුම් තෝර අපි ගොඩක් වෙලාවට ඉදිරිපත් කරනවා ඔබට මතක ඇති. ඒ අතරින් ඔබට මතක නම් මෙන්න මේ වගේ ටිකක් පිටට එළිය අඩු රත් පැහැයට හුරු අපි ගොඩක් වෙලාවට කරන නෙක්ටෝ කලර් එක කියලා. ඉතින් ඒ නෙක්ටෝ කලර් එකේ ගල් අපි ගොඩක් වෙලාවට අඳුන්ලා දෙනවා. ඉතින් සමහරක් වෙලාවට අපිට කතා කරලා ඒ ගල් ගැන අහන අය අහනවා මේක මේ ඩාර්ක් නේද මේ ගල වැඩ කරාට වැඩක් වෙන්නේ නැහැ නේද? ඒ වගේ ප්‍රශ්න අපෙන් අහනවා. ඇත්තටම මට හිතුණා ඒ අහන ප්‍රශ්නත් එක්ක මේ ගැන ඔබට නොදන්න අයට ගොඩක් අය මේකට දන්නවා මේක කරන විදියක් දන්නවා මම මේ කියන්නේ මේ ගැන නොදන්න අයට. ඉතින් මේ ගල් මේ විදියෙන් කපා උපදවන්නේ නැහැ. මේක ඊටම සරල ක්‍රමයක් භාවිතා කරලා වර්ණය ඩෙවලොප් කරන්න පුළුවන් ගල් වර්ගයක්. ඒ කියන්නේ අපි මේ ගල මේ විදිහටම කපා උපදවන්නේ නැහැ. මේක ඊටමත් වටිනා වර්ණයක් ගන්න පුළුවන් ගල් වර්ගයක්. ඉතින් මේ වැඩේ හරියටම කරන්න ඔබට මේ මැණික් ගල මේ මැණික් පුච්චන තැනකට අරන් යන්න ඕනේ නැහැ. මේකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඉටිපන්දමක් විතරයි. මේක ගෙදරදීම කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන සරලව පැහැදිලි කරලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හේතුවේ. මුලින්ම අපි මේ වගේ ගලක් ගත්තම බලන්න ඕනේ මේ ගලේ දෝෂපල්ලු තියෙන තැන් තියෙනවද කියලා. මොකද මේ ගල අපි අර අනිත් මැණික් පුච්චන වගේ මේ හුණු බෝලයක් ඇතුළට දාලා හරි කෝවකට දාලා හරි පුච්චන්නේ නැහැ. මේක කෙලින්ම අපි ගිනි දැල්ලකට ආධාරයෙන් තමයි අපි මේ ගල පුච්චලා පාට වෙනස් කරගන්නේ. ඒ නිසා මේකේ දෝෂපල්ලු තියෙනවද කියලා අනිවාර්යෙන් බලලා අපි මේ දෝෂපල්ලු තියෙන තැන් අනිවාර්යෙන් ඉවත් කරගන්න ඕනේ. මොකද නැත්තම් මේ තියෙන මොනවා හරි බබල්ස් තිබුණොත් ඔයම ඊට පස්සේ පළුදු තිබුණොත් ඒක වැඩි වෙලා යන්න පුළුවන් මේ රස්නෙත් එක්ක මේ ගලේ එන හීට් එකත් එක්ක මේක පුපුරලා යන්නත් ඉඩයි බොහෝ විට. ඉතින් ඒ නිසා මේ ගලේ දෝෂපල්දු ගලක් ගත්තම දෝෂපල්දු තියෙනවද කියලා බලන්න. දැන් මේ අපි තෝරගත්ත ගලේ මේ බොඩි එක ආසනිකට තුඩ වගේ තියෙන තැන තියෙනවා පොඩි ක්‍රැක් එකක්. ඉතින් මේ ක්‍රැක් එක ගාලා ඉවත් කරගන්න ඕනි අංක එකටම මේ වගේ ඒකට මැණික් කපා උපදාන මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හැමදාම කියන වගේ ගලක මතු පිට තියෙන දෝෂපල්දු ඉවත් කරගන්න මේ වගේ මැණික් වල අර බර ගන්න ඩිස්ක් එකක් අපි ඒක ලැප් එක කියලා කියනවා. ඒ එකක් පාවිච්චි කරපුවක් හරි කමන්නේ ඔබට හොයාගන්න පුළුවන් නම් ඒකට වතුර දාලා මෙහෙම අතින් අතුරලා අපිට පුළුවන්. දැන් මේ ඔබට පේනවනේ මේ කරන විදිය. ඒ වගේ කරලා මේ ගල් වල මතු පිට තියෙන පොඩි ක්‍රැක්ස් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ තෝරගන්න ගලේ ඒ වගේ මොනවා හරි පළුදු දෝෂපල්දු තියෙනවා නම් ඒ වගේ ගාලා ඉවත් කරගන්න පුළුවන්. ගලේ ඇතුළටම දෝෂපල්දු ගිහිල්ලා තියෙනවා නම් ගෙදර මේ වගේ මැෂින් එකක් නැත්නම් මැණික් කපා උපදාන තැනකට දීලා ඒ ගලේ දෝෂපල්දු ඉවත් කරගන්න. එහෙම දෝෂපල්දු ඉවත් කරලා අවසන් කරගත්ත ගල දැන් මේ ඔබට පේන විදියට ඉටිපන්දමක් පත්තු කරලා මේ වගේ හැන්ඩල් එකකින් මොකක් හරි අත පිච්චෙන්නේ නැතුව අල්ල ගන්න පුළුවන් හැන්ඩල් එකක් භාවිතා කරන්න මේකට. මොකද මේක ටිකක් වෙලා අපිට අල්ලන් ඉන්න ඕනේ. එතකොට මේ හැන්ඩල් එක මේ රත් වෙනවා ගොඩක්. ඉතින් ඒ වැඩේ පරිස්සමෙන් කරන්න අත පුච්ච ගන්න නැතුව. දැන් මේ ඔබට පේන විදියට මේ ඉටිපන්දම් දැල්ල මැදට නෙමෙයි දැල්ලේ අවසාන කෙළවරට මේ වගේ අල්ලගෙන ඉන්නේ. මේක ගොඩාක් වෙලා යන වැඩක් නෙමෙයි. ඔබට පේනවා මේ ගල මේ වගේ ඉටිපන්දම් දැල්ලට අල්ලගෙන ඉන්නකොට ටික පාට වෙනස් වෙනවා අපේ PV හැට පේනවා. ඉතින් එහෙම නැත්නම් මේ විටින් විට ඔයාලට ටෝච් එකකින් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේකේ පාට වෙනස් වෙලාද කොහොමද මොන තත්ත්වෙටද පාට වෙනස් වෙන්නේ ඒ වගේ. ඉතින් මේ පාට වෙනස් වෙන ගැන විදිය ගැන අවධානයෙන් ඉන්න. මොකද ඒකේ අපිට අවශ්‍ය ගානට පාට වෙනස් වුණාම අපි මේක පුච්චන වැඩේ නතර කරන්න ඕනි. ඉතින් මේ වැඩේට නම් ගොඩක් වෙලා ගියේ නෑ. මොකද අපි මේකට භාවිතා කරගත්තේ ඉතාමත් පොඩි ගලක්. ඉතින් ඒ නිසා විනාඩි 10කටත් අඩු කාලයක් ඇතුළත මේ වැඩේ ඉවර වුණා. ඉතින් ඔබටත් පුළුවන් මේ ඔබ ගන්න ගලේ ප්‍රමාණය අනුව අර මම කිව්ව විදියට විටින් විට ටෝච් එකකින් හරි පරීක්ෂා කරලා බලන්න තමන්ට අවශ්‍ය කලර් එක තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ ගල අපි මේ වගේ පුච්චලා ඉවරුනම අපිට ලැබුණේ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්. ඉතින් මේ ක්‍රියාකාරකමේ අවසානයේ මෙන්න මේ වගේ ලස්සන පුෂ්පරාග පැහැයට හුරු ගලක් අපිට ලැබුණ මේ ගල කපා උපදැමුවම කිසිම වෙනසක් නැහැ. පුෂ්පරාගමයි. ඉතින් ඊටත් වඩා ලස්සනයි මේකේ දීප්තිය. පුංචි ලින්ක් තුනක් තියෙනවා කරන්න. පළවෙනි එක තමයි අපේ YouTube channel එක subscribe කරන්න. අපි දිගටම දාන මේ වගේ videos බලා ගන්න පුළුවන්. අංක 2 අපේ Facebook video follow කරන්න. ඒ වගේම තමයි තුන්වෙනි ඉල්ලීම ඉතාමත් වැදගත්. මේ වගේ කරලා නවක අයට කවදාවත් පුෂ්පරාග වලට නම් මේ ගල් වර්ගය විකුණන්න එපා. මොකද මැණික් ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ කියන්නේ මමත් පුරුදු වෙන කාලේ මම මේ වගේ ගල් වලට ඕන තරම් අහු වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. මේකෙන් දෙයක් ඉගෙන ගන්න මේ වගේ ලස්සනට ගල් හදලා මේක කට් ඇන්ඩ් පොලිෂ් කරලා විකුණලා ඔබත් ආදායමක් උපය ගන්න. ඉතින් මේක ඔබට උදව්වක් වේවි කියලා හිතනවා. එහෙනම් සුබ දවසක් වේවා.